අයියෝ අයියේ ඔයා අදත් මචං ඇඳුම් පිටින් ඇවිත් තියෙන්නේ. අයියෝ නංගි මම මේ වැඩක හිටියේ. මම මේ වැඩ කරන ඉන්න ගමන්නේ ආවේ. කී පාරක් කිව්වද ඔය ජොබ් එක අතහැරලා දාලා වෙන ජොබ් එකක් හොයාගන්න කියලා. වෙන ජොබ් එකක් හොයාගන්න. මට නම් මේ සම්බන්ධ එපා වෙලා තියෙන්නේ අයියේ. මම යනවා යන්න. අයියේ මාර වැඩන්න ඕනේ. ඇයි දැන් මොකද්ද උනේ? අපේ පන්තියෙන් ට්‍රිප් එකක් යනවා අයියේ. ඒකට මං විතරයි සල්ලි දීලා නැත්තේ අයියේ. දැන් ට්‍රිප් එක යන්න කීයක්ද ඕනේ? රුපියල් 3000ක් යනවා අයියේ. හරි හරි මං හවස් වෙනකොට ගෙනත් දෙන්නම්කෝ. ලොකුවයි මේ අද කීයක්වත් ගන්න බැරි වේද? අද වැඩ දෙක තුනයිනේ මල්ලි කරේ. ඒටව සල්ලි දෙන්නම් මං. නවින්ද? කන්න පුතේ. නවින්ද? නවින්ද? ඕ පුතේ එන්න ගෙට වාඩි වෙන්න. පුතේ කන්න පුතේ. චිනුවා ඇතුළට ඇවිල්ලා වාඩි වෙ අම්බා. නෑ අවුලක් නෑ බා. මම මේ හදිසියට මේ රුපියල් 3000ක් කිල්ල ගන්න ආවේ උඹේ. වරෙන්කෝ ඇවිල්ලා ඉඳගනින්කෝ. අනේ මේ උඹට ඉඳන් බං. මම තාසයිවන් ගේමක් ගහන්න. අනේ මේ ඵලයෙන් බයි යන්න. මටත් එකපාරක් දියන්කෝ. උඹ තාමත් ඔය පරණ දේවල් ඔළුවේ තියාගෙන ඉන්නේ. අඩෝ නොතේරෙන කාලේ එහෙම දෙයක් වෙන්න ඇති බං. දැන් ඕව අමතක කරලා දාපන් බං. ගෙදර ඉඳන්ම ෆෝන් එකෙන් සල්ලි හම්බ කරන්න පුළුවන්කම තියද්දි මොකටද බං චිනුවා එක එක රස්සාවල් කරන්නේ? ළමයි 80000කට වැඩිය ගොඩ ගිහින් තියෙනවා බං මේ කෝස් එක කරලා. උඹ ඔය කියන්නේ DSA ඇකඩමි එක ගැන නේද? අඩෝ මම දන්නවා බං ඔය කෝස් එක ගැන. කුරුණෑගල දෙහියත්ත කණ්ඩිය ඔය හැමතැනම ෆිසිකල් ක්ලාස් කරනවා නේද? ඔව් බං. ඔන්ලයින් ජොයින් වෙන්න බැරියට ෆිසිකල් ක්ලාස් උත් තියෙනවානේ. ට්‍රේඩින් කිව්ව ගමන් මතක් වෙන්නේ DSA ඇකඩමි එක තමයි. මෙයාලගේ තමයි ලංකාවේ වැඩිම ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් සිග්නල් channel එක තියෙන්නේ. ඔයාලත් හරියටම ට්‍රේඩින් කරලා ගොඩ යන්න කැමති නම් පළවෙනි කමෙන්ට් එකේ දාලා තියෙන WhatsApp group එකට අදම සෙට් වෙන්න බං. මමත් හොඳ ගේමක් ගහනවාමයි. චිනුවා ප්‍රැක්ටිස් කරලා දෙනවලු. සාගරයා පොඩ්ඩක් ඉඳන් එන්න. අපි චිනුවාවත් එක්කයි යන්න බං. පිස්සුද බං? ඕකව එක්කන් ගිහින් අපිත් චාටර් වෙනවා. ඒ වුණාට ඌ හොඳ එකා බං. මේ පරිස්සමට ගිහින් වරෙන් කට්ටියත් එක්ක. හරි බං එහෙනම් thank you. ගිහිල්ලා එන්න. ගාන කීයද මල්ලි? අයියේ වැඩේ නම් ඉවරයි. ගාන කොහොමද කියන්නේ? පල්සර ගන්න නේද මල්ලි ඔය? සල්ලි ගන්න එපා බා. හරි අයි. Ali evedin mata pituba numba giyada mata denuna sanda se